DNC Interhouse Sports Festival 2026 අභිමානවත් දිවුලන්කඩවිල ජනාධිපති ජාතික විද්‍යාලීය නිවාසාන්තර හා ක්‍රීඩා තරඟා උළෙලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල සංවිධාන කටයුතු ගැන කතා කරනකොට අපේ පාසලේ ප්‍රධාන නියමුවාරන් තමයි අපේ පාසලේ විදුහල්පතිතුමා. ඉතින් මේ වෙලාවේ අපිත් එක්ක එකතුලා ඉන්න අපේ ගෞරවනීය විදුහල්පතිතුමා. ඉතින් විදුහල්පතිතුමනි මොන වගේ සංවිධානයක්ද සහ අපි ක්‍රීඩා උත්සවය අපිට මේ වෙනකොට ගොඩාක් උත්සවශ්‍රීයෙන් අපි මේක සමරන්නට සූදානම් කරන්න බලාපොරොත්තු වෙන හිටියත් මේ වෙනකොට අපි ඒක මේ රටේ තිබෙන තත්ත්වයෙන් හින්දා සීමා කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබතුමා මොන වගේ අදහසක්ද දරන්නේ? ඔබට අපි මේ ක්‍රීඩා උත්සවය ඇත්තටම ඉතාමත්ම කරන්න තමයි ඉස්සරේ බලාපොරොත්තු වෙන්නේ. මොකද අපට අවුරුදු 3-4කින් කරන්න බැරි වුණ නිසා උත්සවයක් විදියට අපි සංවිධානය වෙලා 27 වෙනිදා තමයි කරන්න ඉතාලි හිටියේ. නමුත් අපි මෙසතු විදියට ඉන්ධන ආර්බුදයක් සමග රටේ පවතින තත්ත්වයේ උත්සව කටයුතු සීමා කරන්න කිව්වා. ඉතින් ඒක නිසා අපි බොහෝ විට උත්සව කටයුත්තක් ලොකුවට ගන්න නැතුව සාහිතික දීමේ ක්‍රියාවලියක් විදිහට තමයි අපි නිවාස ක්‍රීඩා උත්සව පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ. විදුහල්පතිතුමාගේ අදහස් එක්කම අපි ආවා ක්‍රීඩා පිටණිය පැත්තට. හොඳයි යන්න මේ වෙලාවේ මාත් එක්ක එකතුලා ඉන්නවා ඒරිස් නිවාසේ නායකයා. අපි බලමු ඒරිස් නිවාසේ තත්ත්වය මේ වෙනකොට කොහොමද කියලා. ඉතින් නාදේ කොහොමද ඒරිස් නිවාසේ මේ වෙනකොට තත්ත්වය? අපේ ටීම් එක තමයි දිනන්නේ. දැන් මේ වෙලාවේ ගෝල් මැච් දෙකක් දෙපැත්තේ යනවා. අපි දැන් එක ටීම් එකක් දිනලා ඉන්නේ. අපිට පළවෙනි දවසේ උනාට ක්‍රිකට් වලින් ගන්න බැරි වුණ ගැම්ම අපි ඊයේ අදයි දෙකේම අල්ලන්න හිතාගෙන කොහොම වුණත් 27 වෙනිදාට දිනන්නේ ඒරිස්. එච්චරයි කියන්නේ. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් මේ විදිහට සංවිධානය කරනවා කියන්නේ එහෙම ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් ඒ නිසාම මාත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ පාසලේ ක්‍රීඩා භාර ආචාර්ය ගුරුතුමා ධනුෂ්ක ගුරු පියාණන්. ඉතින් ගුරු පියාණනි ඔබතුමා තමයි මේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන නියමුවා බවට එන්නේ. ඉතින් මේ වගේ භාරදූරේ කාර්යයක් ළමයි 3000ක් විතර ඉන්න පාසලක මේ වගේ කාර්යයක් සංවිධානය කරන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඔබතුමාට මොන වගේ අදහසක්ද දෙන්නේ අපේ මේ සංවිධාන කටයුතු ගැන? ඇත්තටම පුතේ මේ කාර්යය සංවිධානය කරනකොට මගේ ක්‍රීඩාංශයේ ඉන්නවා හොඳ ක්‍රීඩා ගුරුතුමෙක් මට. එයාලගේ ශක්තියෙන් සහ ඒ සංවිධාන ශක්තියෙන් තමයි අපි මේ තරම් දුරට මේක සංවිධානය කරගත්තේ. ඒ පාසලේ අපි නිවාසත් අලුත් කරලා තියෙනවා. අලුත් නම් 3ක් දාලා තියෙනවා. ට්‍රයිටන්, ඒරිස්, හියුස් කියලා. ඉතින් ගෝල්ට මුහුණ දීම ඒ වගේ ගොඩාක් දේවල් පුතේ අපේ ජීවිතේට ලබා ගන්න. අපට අලුත් ක්‍රීඩාවට අලුත් මුහුණුවර කිහිපයකුත් අපට මේ වර්ෂයේ අපට හඳුනා ගන්න පුළුවන් වුණා. ඉතින් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් කියන්නේ පුතේ ක්‍රීඩා කරන එක විතරක් නෙමෙයි. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයෙන් ලබා ගන්න තියෙන අපේ ජීවිතේ ගන්න තියෙන දේවල් බොහොමයි. සංවිධාන ශක්තිය, නායකත්වය, එකමුතුකම, ඊට පස්සේ අභියෝගන පුළා. ඉතින් මම සියලුම දරුවන්ට ආරාධනා කරන්නේ මේ තරඟ පැවැත්වෙන කාලය තුල ඔයාලා සියලු දෙනා ඉස්කෝලේට එන්න. ඒ නිවාසවල ඒ වගකීම් දරන්න, ඒ තනතුරු දරන්න, ක්‍රීඩාවලට සහභාගී වෙන්න, ඒ අත්දැකීම් ගන්න. ඉතින් මේ වගේ පුතේ දෙයක් සංවිධානය කරපු මම අපේ මාධ්‍යංශයේ දුවල පුතා ඔයාලටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ අතර මේකත් අලුත් දෙයක්. ඉතින් මම සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ට්‍රයිටන් නිවාස උපනායිකාව. අපි බලමු ට්‍රයිටන් නිවාසේ මේ වෙනකොට තත්ත්වය කියලා. ඉතින් අසනි කොහොමද ඔයාලගේ මේ වෙනකොට තත්ත්වය මොන විදිහට ජයග්‍රහණය ලැබලා තියෙනවද කට්ටිය? ඇත්තටම මායා මේක පටන් ගත්ත දවසේ ඉඳන් මේ තරග පටන් ගත්ත දවසේ ඉඳන් කිසිම නිවාසයකට පළවෙනි තැන දෙන්නේ නැතුව ට්‍රයිටන් නිවාසේ අපි පළවෙනියටම ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් බාලිකා තරග අපි කාටවත්ම දීලා නැහැ. ඒ කියන්නේ 27 වෙනිදා අනිවාර්යෙන්ම මම සහතික දීලා කියනවා අනිවාර්යෙන් දිනන්නේ ට්‍රයිටන් නිවාසේ අපි. හොඳයි ඉතින් ඔන්න එයාලා කියනවා ට්‍රයිටන් නිවාස ජයග්‍රහණය කරනවා කියලා. ඉතින් 27 වෙනිදා අපි සත්‍ය වශයෙන්ම දිනන්නේ කවුද කියලා බලන්න. ඔයාලට මම ජය ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ අපිත් එක්ක එකතුලා ඉන්නවා අපේ පාසලේ සංගීතා රත්නායක ගුරුතුමිය. ඉතින් අපි ටීචර්ගෙන් අහලා දැනගමු 2026 වසරේ අපේ මේ ස්පෝර්ට් මීට් එක ඇතුලේ ටීචර්ගේ කාර්යභාරය මොන වගේද කියලා. ඉතින් ටීචර් කොහොමද අපි කියමු අපි බලන් ඉන්න අයට. ඇත්තටම ඔෂදී මට මේ ක්‍රීඩා උත්සවය ඇතුලේ තියෙන මාධ්‍ය වගකීම. ඒ වගේම තමයි අපේ උත්සවය අවුරුදු 7කට විතර පස්සේ තමයි ඇත්තටම සංවිධානය වෙලා තියෙන්නේ. මේ තරම් උත්සවශ්‍රීයෙන් අපේ දරුවෝ ඔක්කොමලාම මේ ක්‍රීඩාවට ඉතාම උද්‍යෝගයෙන් සහභාගී වෙනවා. අවුවසර නොතකා අපහසුතාවයන් සියල්ලම මගහැරගෙන තමන්ගේ ක්‍රීඩා හැකියාවන් අපේ පිටිය පුරා හැම දවසකම පෙන්වුවා. අපේ ක්‍රීඩා උත්සවයේ තේමා පාඨය තමයි එකමුතුකමින් සහයෝගයෙන් වැඩ කටයුතු කිරීම. සහයෝගයෙන් ජය ගැනීම තමයි අපේ තේමා පාඨය. ඒතර මට තියෙන මේක ඇත්තටම ඖෂධී මාධ්‍ය වගකීම. ඒ මාධ්‍ය වගකීම ඇතුලේ තමයි අපේ සතිර ගුවන් විදුලියත් එක්ක එකතු වෙලා තමයි අපි මේ වැඩේ කරන්නේ.
එතකොට නිරන්තරයෙන් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා පිළිබඳව දැනුවත් කිරීමේ වගකීම තමයි මට මේ වෙලාවේ මේ වැඩසටහන ඇතුළේ පැවරිලා තියෙන ප්‍රධාන භාරදූර කාර්යය. බොහොම ස්තුතියි ඕෂධි. අපේ සතිර මාධ්‍ය ඒකකයටත් මම මේ අවස්ථාවේ ස්තුති වෙනවා. ඒ වගේම තමයි මා පිටුපස්සේ ඉන්නවා හැම වෙලේම 10 ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ හිමාෂ් පුතා, ඒ වගේම 12 තාක්ෂණ අංශයේ ගුණාන පුතාත් මගේ මේ වැඩසටහන එක්ක සතිර මාධ්‍යයත් එක්ක එකතු වෙලා සිටිනවා. බොහොම ස්තුතියි. හොඳයි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ සංවිධාන කටයුතු සහ මේ මාධ්‍ය නිවාසි පැත්තට ඇවිත් ඉන්නේ. ඉතින් සියුස් නිවාසේ නිවාස නායකයා තමයි අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නේ. අපි බලමු සියුස් නිවාසී තත්ත්වය මේ වෙනකොට කොහොමද කියලා. ඉතින් ශහන් කොහොමද සියුස් නිවාසේ මේ වෙනකොට වැඩ කටයුතු? ඇතර ගොතේ මායා සියුස් නිවාස කට්ටිය හරි උද්වේගයෙන් මේ වෙලාවට අර ක්‍රිකට් මැච් එකේ කියන 20 15 කප් එක අපි අනිවාර්යයෙන්ම ගත්තා. ඉතින් ඉස්සරහට තව ගොඩක් තියෙනවා අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන ඒවා ජයග්‍රහණ කියන්නේ වගේම 27 වෙනිදා අපේ ෆයිනල් එක දිනවා. ඉතින් අනිවාර්යයෙන්ම දෙවනි කණ්ඩායම සියුස් නිවාසේ අපි තමයි මේකේ ෆයිනල් වෙන්නේ. අපි තමයි දිනන්නේ. එහෙනම් ඉතින් ඔන්න ඔයාලට මම ප්‍රාර්ථනා කරනවා දිනන්න ලැබෙන්න කියලා. එහෙනම් ඉතින් ඔබත් බලාගෙන ඉතින් කවුද දිනන්නේ කියලා. ඉතින් අපි බලමු 27 වෙනිදාට ඇත්තටම කවුද ජයග්‍රහණය ලබන්නේ කියලා. DNC Inter-House Sport Festival 2026.